ඉතින් මෙන්න මේ පේන රයිස් එක රුපියල් 300යි. රයිස් එක. ඉතින් රයිස් එක පෙනුමෙන් නම් හොඳයි. හයි කොහොමද ඉතින් ඔන්න අද සාදරයෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. ඉතින් ඔන්න අද ගෙනත් තියෙනවා බජට් රයිස් එකක්. ඉතින් මේ රයිස් එකේ මිල කීයද කොහෙන්ද ගත්තේ කියලා මම කියන්නම් වීඩියෝ එක කරන් යන අතරතුර. ඉතින් පෙනුමෙන් ඔයගොල්ලන්ට පොඩ්ඩක් හිතා ගන්න පුළුවන් කලින් මම වීඩියෝ එකක් ගෙනාවා. ඔව් එතනින්ම තමයි ගෙනාවේ. ඉතින් රුපියල් 300ට ඇත්තටම රයිස් එකක් ගන්න බෑ මේ කාලේ. ඉතින් ඒකත් එක්ක මේ මෙතන සාමාන්‍යයෙන් අපිට සෑමකටපත් වෙන්න පුළුවන් බරක් තියෙනවා. අපි මේක ලෙහාගෙන බලමු කොහොමද මේ 300 රයිස් එකේ මොනවද තියෙන්නේ කොහොමද තත්ත්වය කියලා. ඉතින් මාත් මේක Facebook එකෙන් දැකලා තමයි ගෙන්න ගත්තේ. ඉතින් වැඩි කතා අවශ්‍ය නැහැ. අපි මේක අන්පැක් කරගෙන බලමු. කොහොමද මේක මොනවද තියෙන්නේ කියලා. ඊට පස්සේ අපි මේකේ ප්‍රයිස් එක සහ ගත්ත තැන කතා කරමු. හරි ඉතින් මම මේ විදියට මේක රබර් පටිය මේ විදියට අයින් කරගන්නවා. ඊට පස්සේ මේ විදියට මම ඕපන් කරගත්තා. ඕපන් කරගත්තාන් පස්සේ අපිට මුලින්ම උඩින්ම මේ විදිහේ ග්‍රේවි එකක් බලා ගන්න පුළුවන්. ඉතින් මම අයින් කරගන්නවා. මෙන්න මේ විදියට අපිට බලා ගන්න පුළුවන් රයිස් එක. ඉතින් රයිස් එක පෙනුමෙන් නම් හොඳයි. මෙන්න මේ විදියට අපිට බලා ගන්න පුළුවන්. මේකේ චිකන් දාලා තියෙන මේකටම ඒ වගේම තමයි සොසේජ් තියෙනවා සහ මෙතන අපිට චිලි පේස්ට් එකක් බලා ගන්න පුළුවන්. අපි මේක ක්ලෝස් ලුක් එක බලමු කොහොමද කියලා. ඉතින් අපිට මේ විදියට තමයි රයිස් එකේ ක්ලෝස් ලුක් එක බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මෙන්න මේ විදියට බලා ගන්න පුළුවන් සොසේජ් තියෙනවා. ඒ වගේම තමයි කැරට් තියෙනවා, ලීක්ස් තියෙනවා. ඒ වගේම තමයි ගම්බිරිස් හොඳට දාලා තියෙනවා අපිට බලා ගන්න පුළුවන්. ඒ වගේම තමයි මෙතන අපිට චිලි පේස්ට් එකක් තියෙනවා බලා ගන්න පුළුවන්. ඉතින් අපි මේක මුලින්ම රස නිකන් ටේස්ට් කරලා ඊට පස්සේ අපි ග්‍රේවි එකත් එක්ක බලමු. මේකේ රස කොහොමද? හොඳයිද? ඇත්තටම මේ 300ට දීලා තියෙන ප්‍රමාණය හොඳයි. ඒකත් එක්ක අපි රස බලමු රස කොහොමද කියලා. මුලින්ම අපි රසනේ බලන්න ඕනේ කොහොමද කියලා. ඉතින් අපි රස බලාගෙන ඉමු. ඉතින් ඔන්න රයිස් එක තියෙනවා. ඉතින් ඔන්න රයිස් එකේ රස බලන්න යන්නේ. අපි බලමු රස කොහොමද කියලා. ඉතින් මෙන්න මේ විදියට මම පළවෙනි කට මේ විදිහට try කරනවා. ඇත්තටම රස හොඳයි. 300ට ප්‍රමාණය අතනුත් ගත්තොත් එහෙම හොඳටම තියෙනවා සහ රසත් ඒ වගේම හොඳටම තියෙනවා. ඉතින් අපි මේ විදිහට chili paste එකත් එක්ක පොඩි try එකක් දීලා බලමු මේ විදිහට. ඒකත් එකත් හොඳටම තියෙනවා. මේකේ කෝනිස් එහෙම දාලා හොඳට මේකත් හදලා තියෙනවා බලා ගන්න පුළුවන් මේ තියෙන්නේ. මේ විදිහට මම තව try කරනවා. ඊට පස්සේ ග්‍රේවි එකත් එක්ක අපි try කරමු කොහොමද කියලා. මේ විදිහට අපිට චිකන් කෑලියම හොඳට බලා ගන්න පුළුවන්. හරි අපි ග්‍රේවි එක දාගෙන එහෙනම් රස බලමු. මේ විදිහට ග්‍රේවි ටික ඇඩ් කරගන්නවා. හැමතැනම ග්‍රේවි ටික මම මේ විදිහට දාගන්නා. ඉතින් ආයෙත් කියනවා මේක රුපියල් 300යි. මට කියන්න අමතක වුණා. තැනින් තැන කියවුණා කොහොම හරි රුපියල් 300ට මේ රයිස් එක ඇත්තරම් වටිනවා. ඒ වගේම තමයි ගත්ත තැනත් මම දැන් කියන්නම්. මෙතනින් පොඩි කටක් කාලා ඉවරලා. ඉතින් මෙන්න මේ විදිහට ආයි ග්‍රේවිත් එක්ක මම කාලා බලන්න. ග්‍රේවි එකත් එක්ක නම් මාරම රහයි. ඉතින් මෙන්න මේ පේන රයිස් එක රුපියල් 300යි. ඉතින් පෙනුමෙන් වගේම රසෙනොත් රුපියල් 300ට මාරම විදියට ලාභයි. ඉතින් රස ඔයාලට පෙනුම පෙවුනට රස පේන්නේ නැහැ ඔයගොල්ලන්ට. හැබැයි මම ඔන්න රස බලලා කිව්වා ඔයගොල්ලන්ට රස හොඳටම තියෙනවා. කිසිම ගැටලුවක් නැහැ. චිකන් ඇඩ් කරලා, සොසේජ් ඇඩ් කරලා ඒ වගේ දේවල් හොඳටම තියෙනවා. ඉතින් මෙන්න රයිස් එක ඉස්සරහ බලගන්න. ඒ අතරතුර කියන්නම් මේක ගත්තේ කොහෙන්ද කියලා. මේක අනුරාධපුර එකත්. ඒ කියන්නේ අපි ඉන්නේ අනුරාධපුරේ. ඉතින් අනුරාධපුර තමයි මේක තියෙන්නේ. ඉතින් මේක ගත්ත ලොකේෂන් එක මම දාලා තියන්නම්. කලින් කොත්තු වීඩියෝ එකක් ගෙනාවා. ඒ ගත්ත තැනීම තමයි මේකත් ගත්තේ. ඉතින් 300යි රයිස් කියලා තමයි මේගොල්ලෝගේ Facebook page එක තිබ්බේ. මම Facebook page එකෙන් දැකලා තමයි මේක ගන්න ගියේ. ඉතින් මෙතන තව ඔයගොල්ලන්ට රයිස් එක කොත්තුව 400ට ගන්න පුළුවන් සහ තවත් දුන් තෙල් බත් කියලා එකක් තියෙනවා. ඒකත් රුපියල්
450. ඒක නත් වීඩියෝක් කරලා තියෙන්නේ. සමහර විට මේක කලින් දායි ඒක කලින් දායි කොහොම හරි. ඉතින් අපි කතාව නවත්තලා මේක ටිකක් ඉවර වෙනකන් රස කොහොමද කියලා බලමු. ඔයාලටත් මම හිතනවා මේක සාමාන්‍ය එක්කෙනෙක්ට බඩ පිරෙන්න තියෙනවා. ඇත්තටම එක්කෙනෙක්ට බඩ පිරෙන්න තියෙනවා ප්‍රශ්න නැහැ. අර මහා පරිමාණයෙන් කන කෙනෙක්ට නම් මේක එකම ආරක් විතර වො නෙවෙයි. ඉතින් රුපියල් 600යි වෙන්නේ ෆුල් එක ගත්තත්. ඒ කියන්නේ මේකෙන් දෙකක් ගත්තත් රුපියල් 600යි වෙන්නේ. කොහොම හරි රුපියල් 300 නම් ඇත්ත වශයෙන්ම රසයි, පෙනුමයි, ප්‍රමාණ ඇතුණුයි හොඳටම හොඳයි. අපි බලමු මේකේ තව රස ටිකක්. හරි ඉතින් කාලා නම් ඉවරයි. තව කන්න තියෙනවා. ඉතින් වීඩියෝ එක ඉවර වෙනකන් කන්න ඕනේ නෑනේ. ඔයගොල්ලන්ට මම මේක ගාන සහ ගන්න තියෙන්නේ කොහෙන්ද? ඉතින් අනුරාධපුර අවට එන කෙනෙක් නම් ඔන්න ඔයගොල්ලන්ට මම පේජ් එක මේ පැත්තෙන් දාන්නම්. දවල් ඔයගොල්ලන්ට ලන්ච් එක සාමාන්‍යයෙන් ඔයාලගේ ඔෆිස් එකට හරිය ගෙදරට හරිය කොහේ හරි අනුරාධපුර අවට කෙනෙක් නම් අනුරාධපුර නගරය අවට කෙනෙක් නම් ඔයගොල්ලන්ට ඩිලිවර් කරගන්න පුළුවන්. පේජ් එකේ නම්බර්ස් ඒවා හැමදේම තියෙනවා. ඉතින් කතා කරලා බලන්න. ඒගොල්ලෝ මට කියලා මේ වීඩියෝ එක දාන එකක් නෙවෙයි. මම මගේ කැමැත්තෙන් කෑම හොඳ හින්දා මේ විදියට රිවිව් එකක් දෙන්නේ සහ මේ විදියට ඔයගොල්ලන්ට රෙකමන්ඩ් කරන්නේ. රෙකමන්ඩ් කරන හින්දා පොඩ්ඩක් අනිවාර්යයෙන්ම try කරලා බලන්න. ඉතින් මෙන්න මේ විදියට තවත් රයිස් එක ඉතුරුයි. කතාවෙන් ටික ටික කාලත් රයිස් එක මේ විදියට තියෙනවා. ඉතින් මොකද හිතෙන්නේ මේ වීඩියෝ ගැන? අනිවාර්යයෙන්ම ඔයාගේ අදහස මට මතක ඇතුව කමෙන්ට් එකක් මාර්ගෙන් කියලා යන්න. ඉතින් මේ වෙද්දී ගොඩක් කට්ටිය මගේ සාමාන්‍ය පිරිසක් මේ දවස් කිහිපය ඇතුළත මගේ channel එකත් එක්ක රැඳිලා ඉන්නවා. ඉතින් ඒගොල්ලොන්ට ඇත්තටම thank you කියන්න ඕනේ. මොකද ඔයාලා වීඩියෝ බලනවාට, කමෙන්ට් කරනවාට, ලයික් කරනවාට. ඉතින් වැරදි අඩුපාඩු තියෙනවා නම් අනිවාර්යයෙන්ම කමෙන්ට් එකක් මාර්ගෙන් කියලා යන්න. ඉතින් මේ වගේ මොනවද ඉස්සරහට ගේන්න ඕන කෑම ඒ කියන්නේ ඉස්සරහට මොනවද ගේන්න ඕන කෑම කියලා වීඩියෝ එකක් මාර්ගෙන් ගේන්න ඕන කෑම කියලා අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න. ඔයාලගේ අදහස මත අනිවාර්යෙන්ම මම වීඩියෝස් කරනවා. දැනට ගේන්න අනුරාධපුරාවට විතරයි. ඉතින් තව කොයි හරි තැන් තියෙනවා නම් බජට් එකට කන්න පුළුවන් සහ හොඳට රසට තියෙන තැන් තියෙනවා නම් අනිවාර්යෙන්ම මට කමෙන්ට් එකක් දාන්න. අනිවාර්යෙන්ම ඒ ගැන වීඩියෝස් ඉස්සරහට අරන් එන්න. එහෙනම් ඉතින් තවත් අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. ගිහින් යන හැමෝටම සුබ දවසක්. ජය වේවා.